හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට ඉතින් මම අද අරගෙන ඇවිල්ලා තින්නේ මගේ චූටි පෙටියව ගේන්න මම හොස්පිටල් එකට යන්න හොස්පිටල් බෑග් රෙඩි කරගන්නේ කොහොමද කියන වීඩියෝ එකක්. ඉතින් මම මුලින්ම කියන්නම් මගේ හොස්පිටල් එක මොකක්ද කියලා. මගේ හොස්පිටල් එක මම තෝරගත්තේ KDU හොස්පිටල් එක බොඩ්ලස්ගම. ඒකේ ගවර්න්මන්ට් සෙක්ෂන් එකට තමයි මම යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බලමු ඒකට අදාළව එක ලිස්ට් එකට අනුව මම කොහොමද මගේ හොස්පිටල් බෑග් එක ලෑස්ති කරගත්තේ කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ මගේ පළවෙනි බබා මට එහෙම ලොකුම අත්දැකීමක් නැහැ කොහොමද කියලා මේ දේවල් ලෑස්ති කරගන්න. ඉතින් මම මුලින්ම කරේ ගොඩක්ම YouTube එකේ වීඩියෝස් බැලුවා කලින් කොහොමද කට්ටිය බෑග්ස් ලෑස්ති කරගෙන තින්නේ කියලා. ඒ වගේම කලින් බබාලා හම්බුණු මේ හොස්පිටල් එකේ බබාලා හම්බුණු දන්න කියන අයගෙන් මම විස්තර අහගත්තා. ඉතින් සමහරකට අඩුපාඩු ඇති බලමු කොහොමද කියලා මම ලෑස්ති කරගත්තේ. අපිට හොස්පිටල් එකෙන් වීස් දෙකක් දුන්නා බබාට ඕනි දේවල් මොනවාද අම්මට ඕනි දේවල් මොනවද කියලා. ඉතින් මම මුලින්ම කරගත්තේ ඒ ලිස්ට් එක ලියාගත්තා. ඒකට අමතරව මට තව මොනවද ඕන වෙන්නේ කට්ටිය කිව්ව දේවල් කොහොමද කියලා ඒවත් මම ඔක්කොම නෝට් කරගෙන තමයි ලෑස්ති කරගත්තේ. හොස්පිටල් එකෙන් දීපු ලිස්ට් එකේ විස්තර මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකකින් දාන්න ෆොටෝ එකක් එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ මුලින්ම මම කරේ ඕන දේවල් ලියලා print outs අරගෙන ඒ ටික කපලා ලං කරගත්තා. ඊට පස්සේ එකින් එක අවශ්‍ය දේවල් දාන්න ziploc bags අරගෙන ආවා. ඉතින් බලමු මම bags ටික කොහොමද කරගත්තේ කියලා. මම හොස්පිටල් එකට අරගෙන යන්න බෑග් 3ක් ලෑස්ති කරගෙන තිනවා. මගේ බඩු දාලා එකයි, බබාගේ බඩු දාලා එකයි, ලේබර් රූම් එකට එකයි. මුලින්ම මම කියන්න ඕනි මම මේ බෑග්ස් කරගත්තේ මගේ හිතවත් අක්කා කෙනෙක්ගෙන්. ඇත්තටම එයා හොඳ ලස්සනට මට බෑග්ස් දෙකම කරලා දුන්නා මම කිව්ව විදිහටම. එයාගේ පේජ් එක ගැනත් විස්තර මම දාන්නම් ඔයාලට. ඔයාලටත් කැමති විදිහට කස්ටමයිස් කරලා එයාට කියලා බෑග් කරගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම ලේබර් රූම් බෑග් එකට අරන් යන්න මට පහසු වෙන්න මේ වගේ බෑග් එකක් ලෑස්ති කරගත්තා. පිනිවිද පේන. එතකොට මට දැක්කම මට ඉන්න ස්ටාෆ් එකට ලේසි මේකේ බඩු ටික ගන්න. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මම මේකේ තියන්නේ ලේබර් රූම් බෑග් එක මගේ බබාගේ ඒ ටික අලවගෙන තියෙනවා. ආයේ මගේ නම මගේ ෆෝන් නම්බර් එක හස්බන්ඩ්ගේ ෆෝන් නම්බර් එක කෝකටක් කියලා දාගෙන තියෙනවා. මේකේ මම මුලින්ම පෙන්නන්නම් මට ඕන දේවල් ටික මොනවද කියලා. මේකේ මම ඇතුලේ තියෙන ඒවා මෙතන print කරලා අලවගෙන තියෙනවා. මම දාගෙන තියෙනවා මේකට චීත් එකක් දාගෙන තියෙනවා බෙඩ් ජැකට් එකක් දාගෙන තියෙනවා. ඒ කියන්නේ ඩිලිවරි එකෙන් පස්සේ අපේ ඇඳුම් මාරු කරනවලු. එතකොට ගන්න තමයි මම මේ දෙක දාගෙන තින්නේ. ඒ වගේම මේකට මම වෙනම ලූප් පැඩ්ස් දෙකක් දාගෙන තියෙනවා. ආයේ ඉනට බඳින්න පටි ගේන්න කියලා තියෙනවා. අමතර පටි තොකීම සෙන්ටර් බෙල්ට් හිපුයි දාගෙන තියෙනවා. ආයි තව එක්ස්ට්‍රා ඕන වෙයි කියලා තව නැප්කින් එකක් ඒ වගේ මම මේ බෑග් එකට දාගෙන තියෙනවා. ඊකාවට බබාගේ ලේබර් රූම් බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා අපි බලමු. එයාට දෙන්න කියලා තියෙනවා. සහ මම දාගෙන තියෙනවා. නැප්කින් එකට බේබි ෆ්‍රොක්ස් අපි බලමු මේක මොනවද කියලා. පෙකනිකට එකයි ගේන්න කියලා තියෙන මම කෝකටත් කියලා දෙකක් දාගත්තා. හදිස්සියක් මොකක් හරි වුණොත් කියලා. ඊට අමතරව බේබි රිබන් ටිකක් නැප්කින් පින් එකක් දාගත්තා. ඒව නම් ඕන වෙන්නේ නැහැ. ලිස්ට් එකේ තිබ්බේ නැහැ. ඒත් මම කෝකටත් ඕන වුණොත් කියලා දාගත්තා. ආයි බබාට මම නැප්කින්ස් දෙකක් දාගෙන තිනවා. 22යි 22 සයිස් එකයි. ආයෙ 18යි 18 සයිස් එකයි. ආයෙ බේබි ෆ්‍රොක් එකක් අරගෙන තිනවා. ආයෙ පැනල් සූට් එකක් අරන් තිනවා. ඒකේ සොක්ස්, මිටන්ස්, හැක්ස් ඔක්කොම එක තමයි ඒක අරගෙන තියෙන්නේ.
ආයෙත් මම එයාට ඒෂටම අරගෙන තිනවා බේබි ටවල් එකයි කනල් ටවල් එකයි. මේ ටික ලේබර් රූම් එකට එයාට උවමනා වෙයි කියලා තමයි ලෑස්ති කරගෙන තියෙන්නේ. තව අපිට හොස්පිටල් ලිස්ට් එකේ දාලා තියෙනවා අන්ඩර් පෑඩ්ස් කහ පාට ලොකු පොලිතින් බෑග්ස් අරගෙන එන්න කියලා. මම කෝකටත් ඕන වෙයි කියලා ලේබර් රූම් බෑග් එකකටත් අන්ඩර් පෑඩ්ස් දෙකකුයි කහ පාට ලොකු පොලිතින් බෑග් එකකුයි දාගෙන තිනවා. ඒකටම මම දාගෙන තිනවා අපිට යන්න කියලා දින ඩොකියුමන්ට්ස් ෆයිල් එක. ඒකෙත් මගේ නම ෆෝන් නම්බර්ස් දාලා තිනවා. මේකෙදි අපිට ගේන්න කියලා තිනවා පොඩි පොත් තුනක්. සනිරූල් පොත් තුනක් පෑනක්. ඊට පස්සේ මගේ හස්බන්ඩ්ගේ බර්ත් සර්ටිෆිකේට් වල ෆොටෝ කොපි, මැරේජ් සර්ටිෆිකේට් එකේ ෆොටෝ කොපි එකයි, අයිඩෙන්ටි කාඩ් වල ෆොටෝ කොපි. ඒ විස්තර තියෙන ඒ ෆයිල් එක තමයි මේක. මේ තින්නේ හොස්පිටල් එකට මට ඕන වෙන බඩු ටික දාලා මම හදාගත්තු මගේ බෑග් එක. මම මුලින්ම මේකේ මගේ නමයි ෆෝන් නම්බර්ස් උයි දාලා ටැග් එකක් දාගෙන තිනවා. හදිස්සියකවත් කාට හරි වාගන්න අමාරු නම් මේකට කෝල් එකක් හරි යන්න පුළුවන් නිසා. බලමු දැන් අපි මේකේ මොනවද තියෙන්නේ කියලා. හොස්පිටල් ලිස්ට් එකේ තියෙන දේවල් මට පහසු වෙන විදිහට තමයි මම මේවා ටැග් කරගෙන තින්නේ. මෙතනදී මේ අපිට ලේබර් රූම් යන්න කලින් ලෑස්ති වෙන්න ඕන ටික තමයි මම මෙහිම ටැග් කරලා තින්නේ. ලේබර් සූට්ස් ඇන්ඩ් ලේබර් අයිටම්ස් කියලා. මේකට මම දාගෙන තියෙනවා. සුදු පාට බෙඩ් ජැකට් එකයි සුදු චීත්තයයි සුදු මේසුයි මේ මාස්ක් මේ කැප්ස් ඒ ටික නම් මම ඕන වේද දන්නේ නැහැ කියලා නිකමට දාගත්තේ. මෙහිම ඉල්ලලා තිනවා මම හිතන්නේ මේ හදිස්සියකව C section එකට යන්න ඕන සෝන වෙයි කියලා වෙන්නේ නැති මෙහෙම සුදු පාටින් ගේන්න කියලා තින්නේ. ඒ ටික මම C section එකකට ඕන වෙයි කියලා එහෙම ටැග් කරගෙන තියෙනවා. එතකොට මට හදිස්සියවත් ඕන වුණොත් ටැග් ගාලා ගන්න ලේසි නිසා. ඒ වගේම මම හිතාගෙන ඉන්නේ normal delivery එකකට යන්න. ඒකට ඕන බඩු ටිකක් මම මෙහෙම බෙල් ජැකට් එකයි චීප් එකකුයි දාගෙන තියෙනවා. ඒ කියන්නේ මම යන්න කලින් ලෑස්ති වෙද්දි මේ විදිහට දාලා තිබ්බම මට මේක ගන්න ලේසි. ඒකයි මම දිනම කරගෙන තියෙන්නේ. ඒ වගේම අපිට වස්ති බෝතල් එකක් ගේන්න කියලා තියෙනවා. රේස් එකක් ගේන්න කියලා තියෙනවා. මම කොන්ඩබූල් බෑන්ඩ්ස් දෙකකුත් දාගෙන තියෙනවා. මේ ටික තමයි ඩිලිවර් එකට යන්න කලින් මට ලෑස්ති වෙන්න ඕන වෙන බඩු ටික. තව හොස්පිටල් එකට ගේන්න කියලා තියෙන අන්ඩර් පෑඩ්ස්, ලූප් පෑඩ්ස් ඒ වගේ අවශ්‍ය ටික සෙන්ටරි අයිටම්ස් විදිහට මම මේ සිප්ලොක් බෑග් එකකට දාගෙන තිනවා. මේකේ තියෙනවා අන්ඩර් බෙඩ් පෑඩ්ස්, ලූප් පෑඩ්ස් පාවිච්චි කරන්න දෙයිද කොහොමද දන්නේ නැහැ. ඕන වෙයි කියලා මම normal pads දාගෙන තිනවා. ඊට අමතරව මේකට මම ඇඩ් කරගෙන තිනවා බබාට පැම්පර්ස් එකකුත් හොස්පිටල් එකේ පාවිච්චි කරන්න දෙයිද දන්නේ නැහැ. කෝකටත් කියලා මම දාගෙන තිනවා. ඒ බෑග් එකේ තියෙන්නේ ඒ ටික. අපේ හොස්පිටල් එකට ඉල්ලලා තිනවා සුදු වෙජ් ජැකට්, ඊට අමතරව සුදු චීත්, ඒවට අමතරව තව පාට බෙඩ් ජැකට් 5කුයි පාට චීත්තු 5කුයි මම කලින් බෑග්ස් වල අර පෙන්නුවා වගේ ඒවට වෙන් කරලා දාගෙන තියෙනවා. බෙඩ් ජැකට් චීත් ඒ විදිහට එතනින් ඉතුරු වෙන අනිස් ටික ඊට අමතරව මේ විදිහට බෑග් එකකට ටැග් කරලා දාගෙන තියෙනවා. හව රබර් සෙරෙප්පු දෙකක් අරගෙන තියෙනවා හොස්පිටල් එකට. මේක ටිකක් ඉල්සන්නේ නැති ටිකක් ආරක්ෂිත සෙරෙප්පු දෙකක් ගන්න. පාවිච්චි කරන ටවල් එක මේ විදිහට අරගෙන තිනවා. ඊළඟ හොස්පිටල් ලිස්ට් එකේ තියෙනවා සුදු බෙඩ් ෂීට් එකක් තියෙන්න කියලා අපිට. මම ඒකට සුදු බෙඩ් ෂීට්ස් දෙකක් දාගෙන හිනවා. ආයේ පාට බෙඩ් ෂීට් එකක් දාගෙන තියෙනවා. සුදු කොට්ටුර එකක් දාගෙන තියෙනවා. ඊට අමතරව මට පනාවක්, හෙයා ක්ලිප් එකක්,
ක්‍රීම් එකක්, පොඩිටෝන් එකක් ඒ වගේ මේ පැකට් එකට දාගෙන තිනවා. මේ බෑග් එකේ තියෙන්නේ මගේ වොෂින් අයිටම්ස් ටික. මේකට මම මුලින්ම දාගෙන තිනවා සබන් කෑල්ලක්, ටූත් පේස්ට් එකක්, ඒ වගේම මට නාන්න ඕනුනොත් ෂැම්පූ කොඩු බොටල් එකකට, ටූත් බ්‍රෂ් එක, තව ඕනෙම වුණොත් පොලිතින් බෑග්ස් කිහිපයක් දාගෙන තිනවා. මේකේ මම දැනට ගන්න මගේ විටමින්ස් ටික තියෙන්නේ. ඒවා දවස් 3-4කට ඕන වෙන විදිහකට බලලා දාගෙන තිනවා. මේ තියෙන්නේ මම බබාට හොස්පිටල් ගෙනියන්න ලෑස්ති කරගත්තු බෑග් එක. මේකෙත් මම කලින් වගේම නම, ෆෝන් නම්බර්ස් දාලා ටැග් එකක් දාගෙන ඉන්නේ. අපි බලමු දැන් මේකේ මොනවද තියෙන්නේ කියලා. හොස්පිටල් එකෙන් කොට් ෂීට් එකක් ඉල්ලලා දිනවා. මෙතන කොට් ෂීට් එකයි ඊට අමතර තව පොඩි රබර් ෂීට් එකකුයි දෙකක් අරගෙන තිනවා. ඒ දෙක තමයි නේද ඉස්තියේ තියෙන්නේ. තව පොඩි බෝල් එකක් අරගෙන තිනවා බබා සෝදන්න එහෙම වුණොත් කියලා. මේක හොස්පිටල් ලිස්ට් එකේ නැහැ කෝකටත් කියලා මම දාගෙන තිනවා. මේ තින්නේ බබාගේ වොෂින් අයිටම්ස් බෑග් එක. මේකට මම අරගෙන තිනවා හොස්පිටල් එකෙන් ඉල්ලලා තිනවා කොටන් බෝල්ස් කියන කියලා බබා පිරිසිදු කරන්න කොටන් බෝල්ස් ටිකකුයි. ආයේ වෙට් වයිප්ස් එකකුයි. තව පොඩි වොෂ් ක්ලොත් එකකුයි. ඒ ටික දාලා ගමන් මම මේ බෑග් එක හදාගෙන තින්නේ. තව අපිට ගෙන්න කියලා තිනවා හොස්පිටල් එකෙන් බබාට ෆැනල් සූට් දෙකක්. මම එක සූට් එකක් ලේබර් බෑග් එකට දාගත්ත හින්දා මේකට ෆැනල් සූට් එකකුයි ඕන වුණොත් ගන්න කියලා මුවික් සූට් එකකුයි දාගෙන තිනවා. ආයෙත් බබාට මේස්, තොප්පි ගෙන්න කියලා තිනවා. ඒ ටික මම මෙහෙම සිප්ලොක් බෑග් එකකට දාගෙන තිනවා. මේස් සෙට් දෙකකුයි එයාට පොඩි හැක් සෙට් දෙකකුයි. බබාගේ නැප්කින්ස් ටිකයි ෆ්‍රොක්ස් ටිකයි මේ බෑග් එකේ තියෙන්නේ. නැප්කින් 20ක් තියෙනවා. ෆ්‍රොක්ස් 20ක් තියෙනවා. එහෙම තමයි ඉල්ලලා තින්න හොස්පිටල් එකේ. ආයේ බේබි ටවල්ස් ඉල්ලලා තිනවා. පැනල් ටවල්ස් ඉල්ලලා තිනවා. ඒ ටික ඔක්කොම මේ බෑග්ස් වල දාගෙන පිටින්නේ. ආයෙ තවම පොඩි සිප්ලොක් බෑග් එකකට එක්ස්ට්‍රා අයිටම්ස් කියලා දාගෙන තියෙනවා. නැප්කින් එකකුයි, බර්බ් පොරොත් එකකුයි, ක්ලොත් ක්ලිප්ස් එක තුනකුයි ඕන වේද දන්නේ නැහැ කෝකටත් කියලා දාගෙන තිනවා. හොස්පිටල් ලිස්ට් එකේ තිබ්බා බබා වහන්න බේබි net එකක් අරගෙන එන්න කියලා. මේක ආයෙ තව තිබ්බා අපිට ගේන්න කියලා පිටි සීනි තේකොළ දාලා පොඩි බොටල්ස් 3ක්. ඒකෙදි මම ටී බෑග්ස් දාලා ගත්ත එක මට ලේසි නිසා මේවට පිටි සීනි දාගන්න ඕනේ. මේ බෝතල් 3. ආයෙ කොමස් හොස්පිටල් එකක් නවතින්න යනකොට අපිට කෑම කන්න තිඟානක් කෝපයක් හැන්දක් ඒ වගේ ඕනි. මේ මම ලෑස්ති කරගත්ත මට උණුනා වෙන ටික. ආයෙ මම පොඩි උණුතර බෝතලයක් දාගත්ත බබාව සෝදන්න වතුරේ මොනුනොත් දෙන වෙලාවල් කොහොමද එහෙම හරියට දන්නේ නැති නිසා ඕමනා වේද කියලා සමහරක් විට ඕමනා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කෝකටත් කියලා මම පොඩි උණුතර බෝතලයක දාගත්තා. ඉතින් ඔය බඩු ටික තමයි මම හොස්පිටල් එකට අරගෙන යන්න ලෑස්ති කරගත්තේ. සමහරක් විට මේ බඩු වැඩි වෙන්නත් පුළුවන් මදි වෙන්නත් පුළුවන් මම හරියටම දන්නේ නැහැ කොහොමද කියලා. හොස්පිටල් ලිස්ට් එකත් එක්ක මට හොඳයි කියලා හිතන ඕන වෙයි කියලා හිතන දේවල් තමයි මම ඉතින් දාගෙන තින්නේ. අපි බලමු මේ බඩු මට කොහොමද ප්‍රයෝජනවත් වෙයිද, ගාන්ට යයිද, වැඩි වෙයිද, මදි වෙයිද කොහොමද කියලා. ඉතින් ඊට අමතරව මම කෝකටත් කියලා තව ගෙදර එක්ස්ට්‍රා බෑග් එකක් ඒ ගත්තු හැම දෙයින්ම දාලා ලෑස්ති කරලා තියෙනවා. හදිස්සියකවත් මට මේ බඩු මදි වුණොත් මාව බලන්න එන කෙනෙක්ට කියලා ගෙදරින් මේ බෑග් එකේ තියෙන මේ බඩු ටික එයාලටත් ලේසි නිසා මම ලෑස්ති කරලා යනවා මෙතන. නැප්කින්ස්, බේබි ෆ්‍රොක්ස්, එතකොට මගේ බෙඩ් ජැකට්, ෂීට්, අන්ඩර්වෙර් අසේ හැමදේම දාලා මේක ලෑස්ති කරලා තියෙනවා. ඕන වුණොත් මට ගෙන්න ගන්න පුළුවන් නිසා. ඉතින් අපි බලමු කොහොම වෙයිද මගේ ඩෙලිවරි එකේ වැඩ කටයුතු. එතකොට හොස්පිටල් එකේ කොහොමද කියලා මම අනිවාර්යෙන් තව වීඩියෝ එකකින් අරගෙන එන්නම්.
ඒ වැඩ කටයුතු කොහොමද උනේ මේ බඩු ටික මට කොහොමද සෑහුනේ කියලා. ඉතින් මම මේ ගත්තු බඩු වලට අමතරව මට මේකට තව මොනවා හරි ඇඩ් කරගන්න ඕනේද මේ දේවල් කොහොමද වෙන්නේ කියලා මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මට. ඉතින් එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බායි පරිස්සමින් සතුටින් ඉන්න.